Creation Sri Lanka YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට හදලා පෙන්නන්න යන්නේ කරවිල කරි එකක්. තිත්ත නැතුව කොහොමද අපි කරවිල හදාගන්නේ කියලා තමයි ඔයාලට මම අද කියලා දෙන්නේ. ඉතින් කරවිල ගැන කතා කරොත් කරවිල වල ගොඩාක් පෝෂ්‍යදායී සංඝටක අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක දියවැඩියාව පාලනය කරන ඉන්සියුලින් පාලනය කරන මේ වෙජිටබල් එකක් කරවිල කියන්නේ. ඒ වගේම කරවිල ඇටවල ලිකාසෛල නසන ගුණයක් තියෙනවා. ඉතින් කරවිල කනකොට අමතක කරන්න එපා. කරවිල ඇට අනිවාර්යයෙන්ම ඒවල් හදන කරි එකට හරි සලාදයක් හදනවා නම් ඒකට බෙදලා ගන්නවා හරි ඇට අනිවාර්යයෙන්ම එකතු කරන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔයාලට අද හදලා පෙන්නන්නම් කොහොමද තිත්ත නැතුව අපි කරවිල කරි හදාගන්න කියලා. හැබැයි සීනි දාන්නේ නැහැ. සුගර් පොඩ්ඩක්වත් ඇඩ් කරන්නේ නැහැ. එහෙනම් අපි හදමු. අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මම මේ තියාගෙන ඉන්නේ. තලාගත් සුදු ලුණු, ගම්බිරිස් කුඩු, රම්පේ කරපිංච, පොල් කිරි, දිය කිරි, මිට කිරි දෙකම, කුළුහාල්, සූදුරු, කහ, අමු තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, කුරුඳු පොතු. මේ ටික තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම කරවිල ගෙඩියක්. දැන් මම මේ කරවිල ගෙඩිය මේ විදිහට කපා ගන්නවා. මේ අග කොටස කපලා අයින් කරනවා. ඊට පස්සේ මෙන්න රවුම් පෙති කපනවා. මේක මේ විදිහට රවුම් පෙති කපලා ඊට පස්සේ මම මේ කපාගත්ත රවුම් පෙති මේ විදිහට දෙකට පලා ගන්නවා. මේ වගේ පොඩි කෑලි හිටින විදිහට. එතකොට උයන්න ලේසියි. දැන් මම කපාගත්ත කරවිල ටික මේ බාටමේට මේ විදිහට එකතු කරනවා. එකතු කරලා ඊට පස්සේ මම මේකට අවශ්‍ය 3-5ක් දානවා. මම මේ සුදු ලුණු, රම්පේ කරපිංච ඔක්කොම දාන්නේ. මොකද මේක වාගෙට ඉදුනම ඒ දාන්න ටිකක් තියාගන්නවා. කරපිංච, රම්පේ මම මේ ටික තියාගන්නවා. මේ වාගෙට ඉදුනම දාන්න. ඊට පස්සේ උළුහාල් තේ හැන්දක් විතර මේකට එකතු කරනවා. සූදුරු තේ හැඳි කාලක් විතර වගේ එකතු කරනවා. කහ කුඩු. ඇත්තටම කහ කුඩු අපි එකතු කරන්න ඕනේ මේ ලිපෙන් බාගන්න කිට්ටු කරලා. ඒ නිසා මම දැනට පොඩ්ඩක් මේකට එකතු කරනවා. මොකද කහ කුඩු වල තියෙන විශේෂ ගුණ විනාශ වෙනවා මේ උෂ්ණත්වයට. දැන් අමු 3-5 කුඩු තේ හැන්දක් එකතු කරනවා. කුරුඳු පොතු මේ විදිහට කුරුඳු පොතු කැබල්ලක් එකතු කරනවා. මේ තියෙන බෙදපු 3-5 කුඩු මම මේක දාන්නේ ලිපෙන් ඉවත් කරන්න කිට්ටුව. ගම්බිරිස් කුඩුත් එහෙමයි. මේ තේ හැඳි භාගයක් විතර මේ වගේ මේකට එකතු කරනවා. මේ මම කිව්වේ ඔයාලට කිට්ටු නැතුව යාගන්නවා කියලා. මේ තියෙන ගොරක චූටි කෑල්ලක් ලොකුව දාන්න බෑ. චූටි කෑල්ලක් මේකට එකතු කරනවා. එකතු කරලා මේ තේ මම මේක ගත්ත දිය කිරි එක. ඊට පස්සේ මම මේක මේ දිය කිරි වලින් මෙහෙම දිය කිරි දාලා කරවිල එක වැහෙන ගානට දිය කිරි දාලා මේ විදිහට මෙහෙම අතින් හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් මම ආගත්ත කරවිල මිශ්‍රණය දැන් මම මේක ලිප ඔන් කරලා විනාඩි 10ක් විතර තඹ ගන්නවා. දැන් බලන්න කරවිල එක තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට එකතු කරනවා මට වදිස්සල කියන්න බැහැ. උඹල කඩ මේ විදිහට තේ හැන්දක් එකතු කරනවා. ඔයාලට පේනවා ඇති දැන් කරවිල එක නිදිලා තියෙන්නේ. ඒ පාට වෙනස් වෙලා නැහැ. කොළ පාට ඒ විදිහට තියෙන උනට තැම්බිලා මේක. දැන් තමයි මේකට මම බලන්න කිස්නම දැන් මම මේකට අර මම ඉතුරු කරගත්තනේ රම්පේ කරපිංච ටික ඒ ටික ඉතුරු කරගත්ත රම්පේ කරපිංච ටික දැන් මේකට දාව ගන්නවා. අර ෆ්‍රෙෂ් සුවඳක් එන්න තමයි මම මේක තියාගත්තේ. ඔක්කොම එකට දැම්මම තැඹුණාට පස්සේ ඒ සුවඳ නැතු වෙනවනේ. ඊට පස්සේ මේකට ඒ ටිකත් එකතු කරා උඹල කඩ එකතු කරා. අමුමිරිසුයි ලුණුයි මම එකතු කරන්නේ ෆ්‍රෙෂ් ටික. උනටදී තැඹුණාම වැඩක් නැහැ. අමුමිරිස් ටික ගන්නවා. දැන් මේ ලුණු ටික මේකට එකතු කරා. එකතු කරලා හොඳට මේ විදිහට මික්ස් කරගන්න.
මම හැමතිස්සෙම මේ පොල් කිරි මිල් කරලා තියාගන්න ඕනේ මිටි කිරි. දැන් මේ මිටි කිරි අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට ඇතුළේට එකතු කරන්න. ගොඩක් දාන්න බෑ මොකද මේක මම හොදටම හින්දනවා. ඒක හින්දුවම තමයි රස. අර ග්‍රේවි වගේ තියලා කනකොට කරවිල රස නැහැ. දැන් කරවිල එක තැඹිලානේ තියෙන්නේ. දැන් මේ දාන විදිහට. අපි දැන් ලුණු බලමු මේකට. ලුණු බලලා ලුණු මැද ගන්න තව ලුණු ටිකක් දාගෙන ඊපස්සේ තව විනාඩි 5ක් විතර මේක හින්දලා කුක් කරගත්තම හොඳයි. ලුණු ගාන්න තියෙනවා මම. දැන් මේ වෙලාවෙම දැගපු 3-5 මේ වගේ තේ හැන්දා මේකට එකතු කරනවා. ඒක හරිම රසයි මේක. ඔයගොල්ලෝ මස් කරියක් කනවා වගේ තමයි. තිත්තනය පොඩ්ඩක්වත් මේ විදිහට ඒ ටික ඔක්කොම ඇඩ් කරලා හොඳට මික්ස් කරලා දැන් මේක අර සම්පූර්ණ වහන්න එපා. දැන් තැඹිලා තියෙන්නේ. මේ විදිහට බාගෙට වහලා හොඳටම ග්‍රේවි ටික නැති වෙනකන් හිඳ ගන්න ඕනේ. මේ බලන්න දැන් කරවිල එක හරි. ග්‍රේවි පොඩ්ඩක් අපුනේ හොඳටම ඉඳලා තියෙනවා. දැන් කරවිල එක රෙඩි. මම දැන් ඒක ලිප්පින් ඉවත් කරගත්තා. බලන්න ලස්සනට තියෙනවා. මේක හරිම රසයි. කිසිම තිත්ත රහක් නැහැ. මම ටේස්ට් කරා අර ලුණු බලන වෙලාවේ. පොඩ්ඩක්වත් තිත්ත රහ නැහැ. ග්‍රේවි තියන්න එපා කරවිල උයද්දි. මේ විදිහට උයා ගන්න. දැන් තමයි මම මේකට ගම්මිරිස් එකතු කරන්නේ. මේ විදිහට ගම්මිරිස් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්න. මික්ස් කරන්න. මේ වගේ ගුණදායක විදිහට කෑම හදලා කන්න පුරුදු වෙන්න. කරවිල වලට තෙල් දාන්න එපා. එතකොට කරවිල වල තියෙන මේ ගුණය නැති කරගන්න එපා. එක දේවල් ඇඩ් කරලා මම ඔයපු විදිහට හරිම සරල ක්‍රමයක්. ඒ වගේම රසයි තිත්තක් නැහැ. ඔයාලට මේ විදිහට හදලා කරවිල කන්න පුළුවන් නම් අපේ ලෙඩ රෝග ගොඩක් අපිට නැති කරගන්න පුළුවන්. දැන් මේ පීරිසියට මම ටිකක් සර්ව් කරනවා. ගුණාම කොළ පාටයි ලස්සනට තියෙනවා වගේ ගුණයි රසවත්. කිසිම හානිකර දෙයක් එකතු කරන්නේ නැහැ. තිත්ත නැහැ. සීනි එකතු කරන්න එපා කරවිල වලට. කරවිල වලින් කරන්නේ සීනි අඩු කරන එකනේ. අඩු ඉන්සුලින් පාලනය කරන එක. ඒ කියන්නේ දියවැඩියා රෝගීන්ට ගොඩක් ගුණදායකයි. ඉතින් අපි ඒකට සීනි එකතු කරගන්නවා කියන්නේ ඒකේ තියෙන ගුණය අපි නැසනවා කියන එක. පොඩි ගොරක කෑල්ලක් එකතු කරන්නේ කොලෙස්ටරෝල් වලටත් හොඳයි ගොරක. එතකොට මේ අපිට කිසිම හානියක් නැහැ ශරීරයට. ගුණදායක බව රැකගෙන කරවිල කන්න. මගේ වීඩියෝ බලනකොට ඔයාලට ගොඩාක් ස්තුතියි. අනෝකේෂන් ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. මේ වගේ අලුත් රෙසිපි එකකින් ආයෙත් හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් නිරෝගීව ඉන්න. Bye.